තෙරුවන් සරණයි හැමෝටම. අද යන්න හදන්නේ හරි විශේෂ ගමනක්. මගෙත් එක හීනයක්. අපි අද යන්න හදන්නේ අවාරේ සිරිපා කරුණාකරන්. ගමන පටන් ගන්න හදන්නේ හරි විශේෂ තැනකින්. මම ඉන්නේ ශ්‍රී දළදා මාලිගාව අසල. අපි දැන් ඉන්නේ නුවර. අපි යන්න හදන්නේ නුවරින් හැටන් වලට ගිහිල්ලා නල්ලතල්නි හරහා සිරිපා කරුණාකරන්. යමු නුවරින් ඉස්සලාම හැටන් වලට. හැටන් බස් එකට නගින්න හදන්නේ. අපි හැටන් වලින් බැස්ස. අපි දැන් හැටන් වල ඉඳලා මස්කෙලියට යන්න ඕනේ. අපි වාරේ ආවනම් හැටන් වල ඉඳලා කෙලින්ම නල්ලතන්නියට බස් එකක් තියෙනවා. මේ අවාරේ නිසා අපිට හැටන් වල ඉඳලා මස්කෙලියට ගිහිල්ලා මස්කෙලිය වෙනම නල්ලතන්නි බස් එක යන්න ඕනේ. මෙන්න මේ 100 තමයි අපිට බස් එක පෙන්වන්නේ. යාළුවෝ වලට අපි පොඩි බයිකක් පෙන්නන්න යන්නේ. ශකිල්ලා ගෙදරින් ගෙනාවු මොනවද? ශකිලගේ. ශකිලලාගේ අම්මා දුන්නේ. ශකිලගේ අම්මා දුන්නේ. අපි හැටන් වලින් බහලා ඉන්නකොට කොරමලි කන්න තියෙනවා. මට දිරිය දෙයන්න වල. ඒකම තියෙනවා. කෑමක් තමයි දෙන්නේ අද. හැටන් වලින් බහලා නල්ලතන්නියට බස් එක ගන්න අවාරේ ඉන්න නල්ලතන්නිව අඩුයි කියන්නේ මම ඉතින් නැද්ද ඔයගොල්ලෝ? මේ මස්කෙලියට ගිහලා මස්කෙලියෙන් නගින්න යනවා නල්ලතන්නිය ආය. සුමේද ප්‍රොඩක්ෂන් නේද? සුමේද ප්‍රොඩක්ට්. ඔන්න අපි ආවා නල්ලතන්නියට. කනගාටුදායක කාරණාව තමයි අපිට සිරිපාදේ නගින්න එපා කියලා කිව්වා පොලිසියෙන්. ඒකට හේතුව තමයි දැන් අපි මෙතනදී 2:00 විතර පහුවෙලා උඩට යද්දී කරවල වෙනවා. අපිට ඉන්න දෙන්නේ නැහැ කොහොමවත්. ආයේ රෑ වෙලා එන්න තියෙන ඉඳා යන්න එපා කියලා කැමති නම් යන්න කියලා කිව්වා. හැබැයි යාළුවට වක්කීම බාර ගන්න බෑ කිව්වා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ආය පල්ලෙහාට යනවා කිව්වා. අපි ඒකින්ද තීරණය කරා මෙතන නැවතිලා පාන්දර 2:00 3:00 විතර සිරිපා කරුණාකරන් යන්න සන් රයිස් එක බලන්නම. අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. මොකද හැමදේම වෙන්නේ හොඳට කියලා අපිට හම්බුණා යාළුවේ. මොන රාජ්මල්ලි හම්බුණා. රාජ්මල්ලි අපු එක්කන් ආවා මොහිනී අල්ල බලන්න. රාජ්මල්ලිව පෙන්වන්න හදන්නේ. එන්න සුපිරි ගොල් එකක් හම්බුණා. අපු එක්කන් ආවා මොහිනී අල්ල බලන්න ලස්සන view point එකකට. තමර කොයින් කට්ටිය වදුල්ලා දෙන්න බැරුණා. ඔන්න අද ඉන්නේ සෙට් එක ගොන්න තමර ඉන්නවා. ශකිල. ශකිල ඉන්නවා. ගෝවින්ද ඉන්නවා. ඔන්න රාජ්මල්ලි අපි එක්කන් ආවා සුපිරි view point එකක් බලන්න. එන්න තියෙනවා මොහිනී අල්ල. මෙතනට වෙලා ටිකක් වෙලා ඉඳලා ආයේ පාන්දර තමයි යන්න එන්නේ සිරිපා කරුණා කරන්න. රාජ්මල්ලිත් එනවා කොහෙනවනේ. ඔන්න මල්ලිත් එනවා උඩට කරුණා කරන්න. පියනම් මොහිනියන්ල බලලා යමු සිරිපා කරුණා කරන්න. ඔන්න අපේ තමර වැඩ පටන් ගන්නයි හදන්නේ. ඔන්න සුපිරි ෂොට් එකක් ගන්නකො තමයි අපි බලමු තමරගේ සුපිරි ෂොට් එක මොකක්ද කියලා. ඔන්න වෙනනේ අපේ තමර කොළුවගේ වැඩ. රාජ්මල්ලි වැඩිය කැමති නැහැ වීඩියෝස් වල ඉන්න. මේ රාජ්මල්ලිව අපිට එදාම තමයි හම්බුනේ. කලින් රාජ්මල්ලිව අඳුරන්නේ නැහැ. ඇවිල්ලා කතා කරලා අයියේ එක්කගෙන යන්නම් කියලා ඔන්න එක්කගෙන ගියා උඩටම. උඩට එක්කන් ගිහලා මොහිනියල්ල පෙන්නලා දැන් ළඟට එක්කගෙන යන්නේ මොහිනියල්ල. ඔය බලමු මොහිනියල්ල ළඟට ගිහලා කොහමද view එක කියලා. හරිනේ ඔය තමර කරේ හොඳටම පෙන්නවා view එක. අනේ මං කෑල්ලක් කරන දුරා යනවා. මම නවත්තනවා. මොකද්ද වන්ද මේකේ කෑල්ලක් කරනවා. ඔන්න අපි මොහිනී අල්ල බලන්න. එන තියෙනවා මොහිනී වගේ ඇදහැලෙන මොහිනී අල්ල. ඔයාලා මස්කෙලියේ ඉඳලා නල්ලතන්නි වලට සිරිපාදෙට එද්දී ඔයාලට මස්කෙලිය නල්ලතන්නි මාර්ගයේ දකුණු අත පැත්ත බලාගෙන ඔයාලට මේ ලස්සන මොහිනී අල්ල බලා ගන්න පුළුවන්.
ඒ මෝහිනී ඇල්ල. ඔන්න එහෙනම් අපි එදා දවස ඉවර කරලා පාන්දර දැන් 2:00ට විතර ඇති අපි සිරිපා කරුණා කරන්න හදන්නේ. ඔන්න දැන් තමර කියතේ කැමරාව තමර මෙතන ඉඳලා වැඩ බලා ගන්න හදන්නේ. බලමු අපි තමරගේ වැඩ. අපි ලෑස්තිලා ඉවරයි. දැන් සිරිපා කරුණා කරන්න යන්නේ. ඒ රිදීන කියන ඔබ ඒක බලලා. ඔව් ඉතින් මම උඹ හිතුවද මම මේ සීරියස් කියනවා කියලා? සීරියස් කියලා දැන් දාන්න. සොයන්න ලැප් එකට ගියා. යා. නෝ ලංගලා යන්න. ආමරේ බෙන්න වෙයි. අතයර. ආයර. අපි යන්න ඕනේ. කීපන් දැන් මම තමයි සොයන්න නැහැ කියලා. එහෙම කියන්න ඕනේ. ඔව්. එන යාළුවනේ මෙතන ඉඳලා සොයන්න වෙන්නේ මම තමයි. හොඳට වගේ මූණ බලා ගන්න. මම තමයි අලුත් සොයන්න. ඔයාලගේ සොයන්න නෑ. මෙතන ඉඳන් මායි සොයන්න. අර අතුවාල වෙලා ගොඩේ. මෙතන ශාකිලා අපි මේ දැන් යන්න රෙඩි වෙන ගමන් ඉන්නේ. ගෝවින්ද ඉන්නවා. සොයන්නේ. සොයන්නේ. මෙයා කවුද දන්නේ? එහෙනම් අපි කන්ද උඩදී හම්බෙමු. ඒ උඩි වදේ යන්නේ. පාන්දර 2:41යි. දැන් කට්ටිය නැස්තුන 4 වෙනාට සිරිපා කරුණා කරන්න පටන් ගන්නවා. වැඩි කියන්නේ තමර කීපක ඇහෙන්නේ නැද ඇති. අයියෝ. නෑ මම කියන්නලා ඒකට ඉවරක් යන්නේ. උඩ අපි පාන්දරම සිරිපා කරුණා කරන්න හදන්නේ. දෙඩ ගිහිල්ලා ඉරසෙවේ බලන්න. ඊයේ රෑ යන්න හම්බුන්නේ නෑ. ඇත්තටම හැමදේම වෙන්නේ හොඳට කියනවානේ. ඔන්න දැන් අපි 2:41 අපි හිතන සාමාන්‍ය පැය 3ක් විතර ඇද්දී උඩට යන්න පුළුවන් කියලා. අපි යමු උඩට සිරිපා කරුණා කරන්න. හැටන් නල්ල තන්නේ මාර්ගය ඔස්සේ. ඔන්න අපි පාන්දරම සීතලේ ගමන ආරම්භ කරා. මම දන්නවා මේක ශකිලට මේක මේක ඔයාලට මම සීරියස් බිල්ලන්න තමයි ඒක. මම කොට නතර වුණා ඒක අපි අපි තමරට පොඩි ප්‍රශ්නයක් තියෙන යන තැන කන්න බොන්න ඕනේ. දැක්කා වින්න බෑ. නලියන තමර. ඔන්න අපිට හම්බුණා පළවෙනි අඩම පඳුරු දාන්න දැන. අපි පඳුරු ටික මෙතනින් දාලා ගමන යන්න පටන් ගත්තා. කිලෝමීටර් 2.2 ගිහිල්ලා උන් අපි ආවා ජපන් සාම චෛත්‍ය ගාවට. තව කොහමරි කිලෝමීටර් 5කට කිට්ටු වෙන්න යන්න දෙන අපිට. ජපන් සාම් විහාරය ගාව ඉඳලා ඇත්තටම ගොඩක් වීඩියෝස් අඩුයි. එක හේතුවක් තමයි අපිට පහමාරට කලින් ඒ කියන්නේ පැය 3ක් වගේ වෙද්දි උඩට කරුණා කරලා ඉවර කරන්න උනා. ඒ වගේම තමයි කරුවලයි වීඩියෝ කරලා ලොකු තේරුමක් නැහැ. ඉතින් ඔන්න දැන් ඉරසේවයටත් ඉතාමත් ආසන්නයි. ඔන්න එන අවසානයේ දිව්‍ය ලෝකේ ළඟටම මේ පිස්සු හැදෙන රිව්‍යු බලන්න කොහමද කියලා. කොච්චර මහන්සි වුණත් මහන්සිය කොහෙන් ගියාද දන්නේ නැහැ. මාර සතුට.
වෙලාව 5:41යි. දැන් ඊරසවේ බලන්න. ඊර මුදුන් වේගෙන තියන්නේ මළුව උඩින් මහලා නිසා අපි මේ හරිය නතර වුණා. ඊරසවේ බලන්න. ඔතන ඔන්නේ නම් අවසානයේ අපි ඔක්කොම ආවා මළුවට සිරිපාදේ. මොනව නැතත් තමරටයි ශකිලටයි නගින්න නම් පැය ගණන් පරක් වුණා. ඒනට ආපු ගමන් කනවලේ නම් තියෙනවා. එක කටක් කන්න බෑ. මේක තමයි මොටිවේෂන් එක. උඩ යනකම් කන්න නැහැ කිව්වනේ. හතරක් තියෙනවා. හතරක් කිව්වට යන්නේ. මේකටම දානවා දැසි පැකට් එකේම උද්දේ ඉතුරනවා. නැත්නම් අන්තිමට. අපි ඉන්නේ ඉඳන් ඒක තමයි හින්නන්න ගියන්නේ. ඔය ගෑස් පාරයි තිබ්බේ. ඕ මේ මන්න හරි අඩු කරන් කිව්වේ. අඩු කරන් ගන්න එපා. හැටන් වලින් පොඩ්ඩක් රත්නපුර පාරෙන් බහලා පෙන්වන්න බහිනේදී රත්නපුර පාරෙන් පොඩ්ඩක් බහලා ආයේ හැටන් පාරටම සෙට් වෙන තැනක් තියෙනවා. මොකද හැටන් වලින් ආපු හින්දා රත්නපුර පාරත් පොඩ්ඩක් බලන්න හිතුණ කට්ටියට. අපි ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් අරගෙන රත්නපුර පාරෙන් හැටන් එකට ආයේ සෙට් වෙමු. ඔන්න එහෙනම් අවාරේ සිරිපා ගමන මෙතනින් ඉවරයි. ඔන්න එහෙනම් නලදන්නේ හරහා අවාරේ සිරිපා කරන්න එනවා නම් හරිම ක්‍රමය තමයි ඔයාලට අර කලින් වගේ පර්මිෂන් ගන්න එහෙම මොකුත් දෙයක් නැහැ. කලින් ඔයාලා එන්න නලදන්නේ පොලිසිය දෙනුවත් කරන්න මතකතුව දෙකට කලින් වගේ එන්න. මොකද දෙක පහ වුණාට පස්සේ උඩට යන්න එපා කියන. මොකද 6ට කලින් බහින්න කියන බැරි නිසා අපිත් පොඩ පරක් වුණින් ඉඳලා අපිට කිව්වා මෙතන නැවතිලා ඉඳලා පාන්දර යන්න කියලා. අපිට තිරසේවය බලා ගන්න ඕනේ උඩට ගිහිල්ලා නැවතිලා ඉඳලා. දැන් එහෙම දෙන්නේ නැහැ අර ඉස්සර වගේ. ඒක නිසා ඔයාලට පාන්දර යන්න පුළුවන්. පාන්දර 2ට විතර උඩට ගියා නම් අපි වගේ ඉරසේවියත් බලාගෙන පහළට එන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා නතර වෙලා ඉඳලා සිරිපා කරුණා කරන්න ඉතින් ඉන්නවා නම් අපි නතර වුණේ මෙතන පියෝලෑන්ඩ් විලා. අපි 4 දිනාට මෙන්න කිරුපියල් 3500යි. ප්‍රශ්නයක් නැහැ. ඇවිල්ලා බෑග් ටික තියලා මෙතන ඉඳලා පාන්දර ගිහිල්ලා ආයේ එන්න පුළුවන්.